පංචිකාවත් ස්පෙයා පාර්ට්ස් වගේ තමයි ඉතින්. වෙනුම විතරයි සීන් එකක් ඔය. මේ අල කෑල්ලක් තමයි. මේ චිකන් නෙමේ දඩි අලයක් දාලා තියෙන්නේ හොඳේ මේ. බොරුවක් කරලා තියෙන්නේ හොඳේ අපිව රැවට්ටුවා ඒ චිකන් කියලා. hello boys and girls. hi hi. එන්නේ අද සුපිරි කම්පෙයාරින් වීඩියෝ එකක් කරන්න යන්නේ. yes. අද අපි කොහෙද ඉන්නේ? අද අපි ඉන්නේ බජට් ටැන් වලට පංචිකාවත්තේ පන්සී බිරියානි, ඩැඩිස් බිරියානි. ඩැඩිස් බිරියානි. ඔය දෙක තමයි අද ගියේ ඉතින් දෙකම මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධයි. ඩැඩිස් බිරියානි කොහොම ප්‍රසිද්ධයි. පන්සී බිරියානි එකත් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. හොඳ බජට් එක තියෙනවා. හොඳට දෙනවා කියලා හැමෝම රිවිව් කරලා තිබ්බා. අද අපි ඉතින් කම්පෙයාර් කරලා බලන්න යන්නේ කොහොමද කියලා. ඩැඩිස් බිරියානි එකත් එක්ක තමයි කම්පෙයාර් කරන්න යන්නේ. පළමුවෙන් මොකද අත්ති කියලා ඉක්මනට වීඩියෝ එකට channel එකට අලුත් කෙනෙක් නම් channel එක පල්ලේ තියෙනවා subscribe button එක ඒක click කරලා bell icon එක click කරලා තියාගන්න. දිගටම බලන්න කැමති නම් social media ඔක්කොම පල්ලේ දාලා තියෙනවා. ඒවත් ගිහලා like කරලා comment කරන්න. අපි යමු වීඩියෝ එකට. දෙකටල තියෙනවා බඩු ඉක්මනට එළියට අරන් බලමු බඩු ලින්ටියක. හරි ඔන්න මාගාව තියෙනවා ඩැඩිස් බිරියානි එක. මංගාව තියෙනවා පංචිකාවත්තේ පන්සී කෑල්ල. පංචිකාවත්තේ පන්සී අයිටම් එක තියෙනවා ඔය ගාව. මේ ප්‍රයිසස් මොනවද? almost 500යි. ඒක 500යි මේක කියද? ඔන්න පංචිකාවත්තේ කිව්ව කොහොම 500යි? ඩැඩිස් බිරියානි එකේ සිංගල් පෝෂන් එක වෙලා තියෙනවා 850. මේකේ රයිතා දෙකක් දීලා තියෙනවා. මේ රයිට් ඊට පස්සේ ග්‍රේවි එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඩැඩිස් බුරියානි එකේ හම්බෙලා තියෙනවා මේක අර ලුණු සම්බල් එක. ලුණු ඒකයි රයිට් එකයි හම්බෙලා තියෙනවා. චිකන් දෙකේම චිකන් පීසස් ඇතුලේ තියෙන්නේ. බලමු කොහොමද කියලා. දෙකේම පිරිසුදුකම කියන්න ඕනේ. ඒක සුපිරි. දෙකේම පිරිසුදුකම හොඳයි. මේක පංචිකාවත්තේ කියලා නෑ. ඒකොල්ලත් නියමයට ලස්සනට පිරිසුදුව වැඩේ කරන් යනවා. මේගොල්ලොත් චූටි කඩයක් ඒ වුණාට ලස්සනට පිළිවෙලට වැඩේ කරගෙන යනවා පිරිසුදුව. මුලින්ම බලමු ඩැඩිස් බිරියානි එකේ බර කොහොමද කියලා. හරි ඒක බර තියෙනවා ග්‍රෑම් 890. ඊට පස්සේ බලමු පංචිකාවත්තේ 500 කෑල්ල. පන්සී බිරියානි. හරි ඒකෙත් තියෙනවා 821ක්. හරි ටයිටයි යනනේ. ඔව් ටයිටයි යනවා කියන්නේ ඔව් චූටි චූටි වෙනසක් තියෙන්නේ. හැබැයි ඉතින් මේ පන්සී බිරියානිගේ සාපේක්ෂව ටිකක් වැඩි නේද? ගානත් එක්ක බැලුවොත් මං කියන ගානත් එක්ක බැලුවොත් දැන් මේක 850ක් නේ 850ට ඒ කියන්නේ මේකේ ගානේ හැටියටම පෝෂන් එක තියෙනවා. මේකේ ගානේ හැටියට වඩා වැඩියෙන් තියෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න මොකද ඔයගොල්ලන්ට දැනෙන්නේ කියලා වීඩියෝ එක බලන ගමන්. පැකින් එක ගත්තොත් එහෙම පැකින් එක දෙකම හොඳයි. හැබැයි වඩාත් හොඳයි. yes ඩැඩිස් බිරියානි එකක හොඳයි ක්වොලිටි එකක් තියෙනවා. ඔව් ප්‍රශ්නේ එහෙම හොඳට තියෙනවා. මේකේ තියෙන්නේ ප්ලාස්ටික් එකක් නේ. ප්ලාස්ටික් එකක් තියෙන්නේ මේ මම හිතන්නේ මේක අර ගොඩක් වෙලාවට ලන්ච් පැකට් විදියට මේක ලන්ච් ටයිම් එකට යන්නේ. ඒකෙන් දර ඔෆිස් වල කට්ටියට ටක් ගාලා ඇවිල්ලා අරගෙන ගිහිල්ලා මේක අයින් කරන හින්දා වෙන්නේ නැති ඔය මට්ටමේ යන්නේ. හරි එහෙනම් දෙකම එළියට අරන් බලමුනේ. පෙනුම දෙකම එළියේ තියෙනවා. මං කිව්වේ ඇරලා බලමු මොකෝ තට්ටේ කියලා. ටරා පට්ටම සුවඳක් තියෙන්නේ පුතේ. මට මොකේද සුවඳ කියලා හිතා ගන්න බෑ. මේකත් සුවඳයි. දෙකම බිරියානි සුවඳ සුපිරියටම එනවා. හොඳ තරගයක් තියෙයි අද නම්. හරි ඔන්න ඉතින් එළියෙන්ම තියාගත්තා සම්පූර්ණ එළියට ගත්තා. කොම්පිට්ටු ගහලා. කොම්පිට්ටු ගහලා අරන් තියෙන්නේ. චිකන් ටික නම් ඇතුලේ යට වුණා. නායකියා. කොම්පිට්ටු ගද්දි බලමු මේක කැනින් කරලා. හරි මුලින් බලමු ඩැඩිස් බිරියානි එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින්ම රයිතා එක තියෙනවා. ඊට ඔයගොල්ලන්ගේ ලුණු සම්බල් එක තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ මේ අල කෑලි එහෙම තියෙනවා. නෑ අල නෙමෙයි චිකන් මචං. ටිකේ සොරි අල නෙමෙයි චිකන්. චිකන් හොඳ චිකන් පීසස් එකයි මෙතන එකයි දෙකයි 3යි තියෙනද බලන්න බත් නෙමෙයි මස්ද කොහොමද හරි ඔන්න චිකන් පීසස් 3ක් තියෙනවා හොඳ ඊළඟට බැලුවොත් එහෙම පංචිකාවත්තේ අයිටම් එකේ චිකන් කෑල්ල ටිකක් යට වුණා ඒක චිකන් කෑල්ල දැන් මේගොල්ලෝ කොහොමද එක චිකන් කෑල්ලයි දාන්නේ ඔන්න ඔහොම තමයි චිකන් කෑල්ල තියෙන්නේ ඊට අමතරව ඒගොල්ලන්ගේ ග්‍රේවි එක හම්බෙලා තියෙනවා මෙතන රයිතා එක තියෙනවා චිකන් කෑලි දෙක ගත්තොත් එහෙම චිකන් කෑලි දෙකේ මේ හැහෙන්න ලොකු වෙනසක් තියෙනවා ඔව් පංචිකාවත්තේ අයිටම් එක ටිකක් ඔව් මේක ඩම් බිරියානි හොඳ ඩැඩිස් බිරියානි එකේ ඩම් බිරියානි එකක් ඒකට එන චිකන් පීසස් එක තමයි මේ මේක නිකන් තන්දුරි ඔව් පංචිකාවත්තේ එකේ ඉතින් පොඩි සැර පෙනුමක් තියෙනවා තන්දුරි චිකන් ලුක් එකක් තියෙනවා දැන් මේ රයිස් දෙකේ පාට අතින් ගත්තත් මේක ඩම් බිරියානි එකක් මේකේ කලයක ටිකක් ලයිට් කලර් එකක් තියෙන්නේ මේක ගත්තොත් එහෙම ටිකක් අර දරුණු පාටක් තියෙනවා නිකන් තද පාටක් තියෙන්නේ සතු පාටක් වගේ ආලුත් බාස්මති ඔව් බාස්මති මේක ඩැඩිස් බිරියානි එකේ නම් කීරි සම්බා නොවේ විදිහට තමයි වෙනුම සහ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ දැන් ඉතින් යන්න තියෙන වැදගත්ම පාර්ට් එකට
මට හිතනවා අදනම් සුපිරිම සටනක් තිය කියලා කෑම දෙකේ මුකුල් ළඟින් යන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ මේ දෙකේම රසයේ වෙනස තමයි දැන් බලන්න තියෙන්නේ රයිස් දෙකේ කොහොමද රස කියලා ටෙස්ට් කරමු. මේක හැබැයි මේ කහ පාටටක් තියෙනවා නිකන් එහෙම. එහෙම තමයි බිරියානි. හරි. බිරියානි ආනම් සුපිරියටම තියෙනවා. අර ගොල්ලෝ දාන අර අයිටම්ස් හොඳට දාලා ඒක හදලා තියෙනවා. පංචිකපත්ති අයිටම් එකේ එකක් කාලා බලමු. ඒක ටිකක් චර තද පාටට තියෙන්නේ. අනන්න දෙයක් නැහැ නිකන් බත් ටික කහන. අත්තට ගත්තා. සම්පූර්ණ වෙනස්. රස දෙක සම්පූර්ණයෙන් වෙනස්. එක ගොඩක් කටට පුරුදු බිරියානි රහ තියෙනවා. මේක ටිකක් වෙනස් බිරියානි රහ. ස්පයිසි ගතිය ඒකේ තියෙනවා. මේකේ අර සුපුරුදු බිරියානි රහ එනවා. ඒ කියන්නේ ඩැඩිස් බිරියානි එකේ සුපුරුදු බිරියානි රහ එනවා අපිට. සාම්ප්‍රදායික බිරියානි. සාම්ප්‍රදායික බිරියානි කියලා අපිට අර රහක් තියෙනවානේ. මේක චුට්ටක් වෙනස්. මේ චුට්ට ආයි කාලා බලමු. රසක් තියෙනවා ඩැඩිස් බුරියානි එකේ අර ඉන්ග්‍රීඩියන්ස් වල හොඳ රස අපිට දැනෙනවා. කුළුබඩු හොඳට දැනෙනවා. හරි හරි කුළුබඩු රහ දැනටයි කියන්නේ. අරගේ එහෙම එකක් දැනෙන්නේ නැහැ. මේකේ තරම් කුළුබඩු මේකේ නැහැ. ඔව් එහෙම එකක් තියෙනවා. අපි නිකන් මේ චිකන් කෑලි දෙක try කරලා බලමු. මේ ලේඩිස් ෆස්ට්. හරි ඔන්න ඩම් බිරියානි එකේ එක. විශේෂ රහක් නෑ චිකන් එක රහයි හොඳ රහක් චිකන් රහති ආමෙන් අතකුත් බැරිව එයා කඩනවා නා එකම සමානයි වකි තන්දුරි රහ ලොකුවටම නෑ. ඔව් ලොකුවට නෑ දෙකම පාට තියෙනවා. ඔව් තන්දුරි රහ ලොකුවට නෑ. පාට විතරයි. පංචිකාවත් ස්පෙයා පාර්ට්ස් වගේ තමයි ඉතින්. පෙනුම විතරයි සීන් එක. රසයි ඒ කියන්නේ මේකේ තියෙන අර දරුණු පෙනුම නැහැ එහෙම. චිකන් රහ එනවා දෙකේම සමාන රහක් තියෙනවා. අපි නිකන් ඔක්කොම try කරලා බලමු. මුලින්ම මේ ඩැඩිස් බිරියානි එකේ බලමු try කරලා. අමි අල කෑල්ලක් තමයි. මේ චිකන් නෙමේ දඩි අලයක් දාලා තියෙන්නේ හොඳ මේ. ඉස්වනෝල් සෝල. ඔන්න ආලා ඒකත් අල බතල දන්නේ. ඩම් බිරියානි එකෙත් එක චිකන් කෑල්ලයි තියෙන්නේ. රැවටුණා. අපි රැවටුණා අර අල එක තිබ්බේ චිකන් එක වගේ එකයි කේස්. රැවටුණා නෙමෙයි මම විශ්වාස කරා. බොරුවක් කරලා දින්න හොඳේ අපි රැවට්ටුවා ඒ චිකන් කියලා අපි රැවටුණා. නෑ අපි රැවටුණා. නෑ අපි රැවටුණා. රමසාන් දවසට ඕනනම් අපේ ගෙදර රිවිව් කරන්න පුළුවන්. එහා ගෙදර මෙහා ගෙදර අල්ලපු ගෙදර බලන්න. ඔය වටේ මිනිස්සු මුස්ලිම් කට්ටිය හොඳේ මේගොල්ලන්ට හම්බෙනවා හම්බානට. ඕනනම් ඒව රිවිව් කරන්න පුළුවන්. කොයි ගෙදරද වැඩියෙන්ම රහ කියලා. කොයි ගෙදරද වැඩියෙන්ම රහ කියලා කියන්නේ. ඊළඟ අවුරුද්ද කයමත් නෑ. ඊළඟ අවුරුද්ද එකකින්වත් කෑ මම්මිට. අල්ලා ඒකේ. මේකේ බිරියානි රහ හොඳයි. නැත්තම් මේ හොඳ පොස්ට් තැන් වලින් කන කට්ටිය කියයි ඌව බිරියානිද. ඒ වගේ ටෝක්ස් දෙන්න එපා. අපි කතා කරන්නේ ප්ලේස් එකයි. ඒ කැටගරිය එක අනුව හොඳයි. නෑ සාමාන්‍ය මේ ඩැඩිස් බිරියානි එක ගොඩක් ප්‍රසිද්ධයි කට්ටිය කන ගොඩ. ඔරිජිනල් බිරියානි එක කාටවත් ගහන්න බෑ. ඒක වෙනම කතාවක්. බිරියානි එකට බිත්තරයක් එනවා නේද? ඔව් මේක විතර නෑනේ. මේ දෙකෙම නෑ. බිරියානි එකට මට තම්බලා බෙදපු තම්බලා fry කරපු බිත්තරයක් එනවා. මට මතක විදිහට බිත්තරයක් එනවා මොකද අපි අර අල්මාස් වල එහෙම වීඩියෝස් කරාදී බිත්තරයක් හම්බුණා. බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න බිත්තර එනවද නැද්ද කියලා. හැබැයි මට මතකයි අපි එලයිට් එකේ බිරියානි එකකුත් කරා. ඒකෙත් බිත්තරේ හම්බුණා. ඒ වීඩියෝස් ඔක්කොම මෙතනින් දාන්න අනිවාර්යෙන් බලන්න. ඊළඟ එක කාලා බලමු. මට මේක ඇලෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර ඇට හැපෙන්නේ නැහැ. මේකේ ඇට හැපෙනවනේ. ග්‍රේවි එකක් දාගෙන බලමු. ඔන්න පංචිකාවත්ති අයිටම් එකේ ග්‍රේවි එකක් චුට්ටක් දාන්න බලමු. ඒක වැඩි දා. මේක සුවඳ විතරක් මාළු කරක් නෑ. හැමම සුවඳ. ඔව් සුවඳ හොඳට තියෙනවා. හැබැයි රසය වෙනසක් තිබෙන්නේ නැහැ. ඔයාලට මොකද දැනෙන්නේ? දැනෙන දේ නම් මේකට මට 10න් 9ක්. මේකට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. ඇයි ඒක අවුල්ද? මේකත් එක්ක කම්පෙයාරින් යනකොට මේකත් එක්ක කම්පෙයාරින් යද්දී එහෙම තමයි ඉතින් මේ හැබැයි මට හිතෙන විදිහට ඒක අර රුපියල් 500ට worth එක. වටිනවා. වටිනවා. රහ රැට්ටෙත් නෑ රහත් තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ එක කම්පෙයා වෙනකොට මේකට වැඩි ඉරක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ අරක මේ හම්බෙන දේවල් එක්ක රුපියල් 500ට හම්බෙලා තියෙන දේවල් එක්ක දැන් ඔය ගොඩක් කට්ටිය ඔය කොටුවේ එහෙම පටන් ගත්තා. ඒ ගොඩක් තැන් වල පටන් ගත්ත බිරියානි සීන් එක. ඩිගරන් වලට තියෙන බිරියානි. ඒ උනාට ඒක ගොඩක් අර ඇඳුන්නේ නැහැ. හැබැයි මේකොල්ලා ගේමක් ගහගෙන යනවා කියලා තේරෙනවා. හෙට වටිනවා. ගොඩාක්
කට්ටිය ගොඩක් කට්ටිය යනවා ගොඩක් කට්ටිය ගන්නවා වැඩ කරන අය වෙන්න පුළුවන් බඩු ගන්න එන කට්ටිය වෙන්න පුළුවන් ගොඩක් ඉන්නවනේ ඒ කියන්නේ ග්‍රෑම් 800 ගානක් තිබ්බයි කියන්නේ හොඳ පෝෂන් එකක් හොඳ පෝෂන් මහන්සි වෙන කෙනෙක්ට බඩ පිරෙන්න එහෙම කිසිම අවුලක් නැතුව හොඳට කන්න පුළුවන් රහක් තියෙනවා ඔන්න ඕක තමයි ඉතින් අපිට දැනෙච්ච විදිහ අපිට දැනෙච්ච විදිහ උඹලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න උඹලන්ට දැනෙන විදිහ සහ උඹලන්ට මොකද්ද හොඳම බුරියානි එක කියලා උඹලා මෙතෙක් කාලා තියෙන හොඳම බුරියානි එක මොකක්ද නම් මේක හරි සුවඳයි නෑ සුවඳ නම් තියෙන සුවඳ මේකෙත් තියෙනවා හරි උඹලා කමෙන්ට් එකක් දාන්න ඊළඟට අපි මොකද්ද උඹලා කාලා තියෙන හොඳ බිරියානි කියලා ඒකෙන් වැඩියෙන්ම කමෙන්ට් කරලා තියෙන බිරියානි කියලා බාර කරනවා මොකක් වුණත් ගාන කීය ගානක එකක් දාන්න ගාර කිය උරත් කරන්න චැලෙන්ජ් එක අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් එන්නම් channel එකට අලුත් වෙන්න අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න දිගටම බලන්න කැමති නම් අපි ගිහලා එන්න අයියකෝ කියහන් social media මේව තියෙනවා ආයේ ඒක ඔයාලා කියන්නේ social media තියෙනවා ඉතින් ඒවත් ගිහිල්ලා like කරන්න follow කරන්න අපි එන අලුත් වීඩියෝ එකකින් එන්න ටටා bye ටඩේ